මීන ලග්න හිමියන්ට සබාදහම දනුවම් පමුණුවන කාලයක් බවට පත් වෙලා තියෙනවා. මේක පටන් ගත්තේ 2023 ජනවාරි 17. එතකොට 23 ජනවාරි 17 ඉඳලා 25 මාර්තු 29 වෙනිකන් කාලය මීන ලග්න හිමියන්ට කියනවා ඔබේ තැන්පත් ධනය වියදම් කරන්න ලෑස්ති වෙන්න. තැන්පත් ධනය වියදම් කරන්න ලෑස්ති වෙන්න. මොකද මේ වෙලාවේ ඔබට සාමාන්‍ය විදිහට ධන හානි වෙන කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ නිසා ගෙයක් හදන්න පටන් ගන්න. ගෙවල් හදන්න පටන් ගන්න. නිවාස අලුත් වැඩියා කරන්න. ඉඩකඩම් වලට මුදලක් යට කරන්න. ඒවට ණය වෙන්න. ඒ ණය දුක් විඳලා ගෙවන්න. දුක් විඳලා ගෙවන්න. එහෙම වුණොත් ඔබට අනාගතයේ එක හොඳ ආයෝජනයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබටත් ඔබේ ඔය ග්‍රහ රාශි තාරකාවෝ රවි රාහු කුජත් එක්ක යෝග වෙලා මේ හොල්මනට සම්බන්ධ වෙන රාහුට. ඒක 12 වෙනි තියෙන්නේ. ඔබට විවිධ ආකාරයෙන් මුදල් වැය වෙනවා. ඉතින් ඒ නිසා ළඟ තියාගන්න එපා වැඩිපුර මුදල්. වැඩිපුර මුදල් ළඟ තියාගත්තොත් ඔබට වැඩිපුර වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මොකද 12 වෙනි යන නිසා. ඒ වගේම සැනසීමටත් බාධා. දැන් මෙතන වැය වෙන්නේ මුදල් විතරක් නෙමෙයි. සතුට සැනසීමත් වැය වෙනවා. ඒ නිසා ඒක ගැනත් දැනගන්න විශේෂයෙන් සමාජ ඇසුරේදී පරිස්සම් වෙන්න. ඔබ මේ ඇසුර කළ යුත්තා නොකළ යුත්තා හොඳට හඳුනා ගන්න. ඔබට කල්යාණ මිත්‍රයෝ ඇති. ඔබට ආදරය කරන පිරිස ඇති. ඒ වගේම ඔබ ගැන කැක්කුමක් තියෙන පිරිසක් ඇති. ඒගොල්ලෝ හඳුනා ගන්න. හඳුනාගෙන කටයුතු කරන්න. මොකද එවැනි අයගෙන් ඔබට ඵල ප්‍රයෝජනයක් ලැබීමේ වාසනා ගුණය තියෙනවා. නමුත් විශේෂයෙන්ම ඕනම කෙනෙකුට තියෙනවා මේ අකුසල් ඵල දෙන කාලවල උදව් පදව් කරපු අය තමන්ගේ හිතේ සතුටට බාධා ඇති කරන විදිහේ වැඩ සිද්ධ වෙනවා. තමන්ගේ හිතේ සැනසීමට බාධා කරන විදිහේ වැඩ සිද්ධ වෙනවා. ඒ නිසා ඒක තමන් විසින්ම නෙමේ තමන්ගේ හිතවත් අය විසින්මත් කරන්න පුළුවන්. තමන්ගේ දරුවෝ නිසා කරන්න පුළුවන්. අසල්වැසියෝ නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අවබෝධ කරගන්න. මොකද මේ සෙනසුරු මෙතන අවුරුදු 2කමාරක් ඉඳලා මෙයා හරියටම පළවෙනි කොටුවට ලක්නෙට ආවා. මෙයා මෙතෙන්ට ආවේ 2025 මාර්තු මාසේ 29 වෙනිදා. 2025 මාර්තු මාසේ 29 වෙනිදා වෙනකොට හුඟක් දුරට ඔබ වියදම් කර ඔබේ හැබැයි මේ වියදම වෙන්නේ කොහොමද? මුදල් තියෙන විදිහට. සල්ලි නැති මීන ලග්න හිමිය මොන කොහෙන්ද වියදම් කරන්නේ නේද? මම කියන්නේ මේ ඔබේ තරාතිරමානුව ඔබට වැයපක්ෂය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේක ගැන නම් සැලකිලිමත් වෙන්න. ඔබට අහක යන වගකීම් පැවරෙනවා. ඔබ තමයි මේකට සුදුස්සා කියලා ඔබට මේක පවරලා ඔබේ කාලය නාස්ති කරනවා. ඔබේ මුදල් නාස්ති කරනවා. ඔබේ හිතේ සතුට නාස්ති කරනවා. එහෙනම් අනවශ්‍ය විදිහේ වගකීම් ගන්න එපා. හිතේ සැනසීමෙන් කටයුතු කරන්න. මේ කාලය තුල මුන් නැහැ කවුද? මේ නඩුකාර උන් නැහැ. මේ ලග්නය ගතව යන නිසා. ඔබට බැරි වෙලාවත් මීන ලග්න හිමියනේ මේ සඳු ග්‍රහය 12 යන්නේ පළවෙනි කොටුවේ දෙවෙනි කොටුවේ එහෙම ඉන්නවනේ. ඔබ දැනගන්න ඕනේ මේ මම විශාල කලබලයක් තියෙන විශාල සඳු සර්වල් තියෙන පරිසරයක ඉන්නවා කියලා හිතන්න. ඉන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න. මොකද ඒ තරමට ඔබට මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ඇති නොවෙන්න නම් ඔබට අර සම්මා දිට්ඨි තියාගන්න වෙනවා. තැනට සුසු නොනින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ දන්නවද මම මේකේ මීන ලග්න හිමියන්ගේ මේ ජන්ම පත්‍රයේ අවසාන කෙරවලේ රාශිය නිසාත් ලග්නාධිපතිය බ්‍රහස්පති නිසාත් හිත උණු වෙන ගතිය වැඩි නිසාත් උණු වෙන්න රැවටෙන ගතිය වැඩි නිසාත් බොහෝ වෙලාවට ඔබ අස්සන ගහනකොට ගනුදෙනුවක් කරනකොට තීන්දුවක් දෙනකොට කතා කරනකොට හරියම කල්පනාවෙන් වැඩ කරන්න. මොකද මේ වෙනකොට ඔබට පුංචි අකුසලයක් පළ දෙනවා. බැරි වෙලාවත් ඔබ සඳුගේ මාදසාවක් ගත කරගෙන සෙනසුරුගේ අතුරුසාවක් ගත වෙනවන්න. සෙනසුරුගේ මාදසාවක් ගත කරන අතරේ සඳුගේ අතුරුසාවක් ගත වෙනවන්න. එහෙනම් ඔබට ඇති වෙන පීඩනය මං හිතන්නේ ඔබ අත් විඳලම බලන්න කියලා තමයි කියන්නේ. එහෙනම් ඔබ ඒ නොදන්නකම නිසා ඇති වෙන්නේ. හැබැයි ඔබ දැන් මේ මගේ උපකාර පන්තියට ආවොත් මගේ මේ උපදේශනයට අහුම්කම් දුන්නොත් අපට කවදාවත් ඒ පීඩනය ලැබෙන්නේ නැහැ. ඒ පීඩනය ඔබ දැනගෙන ගන්නවා. එහෙනම් ඔබට පුළුවන් වෙනවා උණ සන්නිපාතේ හදාගන්න නැතුව සාමාන්‍ය උණ විතරක් අරගෙන දක්ෂ වෛද්‍ය උපදේශ පිළිපැදලා ඇවතුම් පැවතුම් හොඳින් තියාගෙන මේ ලෙඩේ සනීප කර ගන්න.
ලෙඩේ සනීප කරගන්න. අන්න ඒ විදිහට කටයුතු කරන්න. මොකද ඒ තරමටම හැබැයි මේ ටිකේ හොඳ අදහස් ඇති වෙනවා. මොකද ඔබට සිකුරු සෙනසුරට යෝග වෙලා ලක්නගත වෙනවා. දැන් බලන්නකෝ මුන්නැහේ දුක් ගන්නා රාළ නඩුකාරයා ලක්නට ඇවිල්ලා නඩු අහන වෙලාවේ සිකුරු ඇවිල්ලා මෙතෙන්ට ගියාම මේ නඩුකාරයාට නඩු අහන්න මතක නැහැ. දැන් මෙයත් එක්ක අල්ලාප සල්ලාප දොරන වෙලාව. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? ඔබට දඬුවම් දෙන්න තිබ්බනම් ඒවා නතර කරනවා. නතර කරනවා මාර්තු මාසේ 25 වෙනකම්. ඉතින් ඒ හින්දා මෙතන තියෙන chance එකක් බොහෝ වෙලාවට මීන ලග්න හිමියන්ට. මොකද්ද? සිකුරුගේ සංයෝගය නිසා ඔබේ ගතිගුණ හොඳ වෙනවා. ඒ වගේම ඔබට හොඳ සමාජ අසුරක් ලැබෙනවා. අනිත් අය අනුකම්පාව ඇති වෙනවා. තරහ මරහ විචාය හිතවත් වෙනවා. හැබැයි ඉතින් වියදම නම් හරියට අර හිල් වෙච්ච භාජනයකට වතුරක් කරනවා වගේ. ඒක අවබෝධ කරගෙන කටයුතු කරන්න. නමුත් ස්වර්ණමය ගතිගුණ තියෙන වෙලාවක් ඔබේ මීන ලග්න හිමියනි ඊටාම හොඳ ගතිගුණ තියෙන වෙලාවක්. ඔබට ඔබේ දසා අනුදසානුව ඔබේ තරාතිරම අනුව ඔබට යම් යම් දේවල් සිද්ධ වෙයි. නීති ප්‍රශ්න තියෙන අයට දැඩිව නීති ප්‍රශ්න ක්‍රියාත්මක වෙයි. අනිත් පැති වලින් තියෙන දේවල් වලට විහිදම් කරන්න හේතු කාරණා යෙදෙයි. ඒ වගේම බ්‍රහස්පති 4 වෙනිට ඇවිල්ලා 4 වෙනි කියන තැන ඔබට නිවාස ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් අලුත් වැඩියාවක් එහෙම කරන්න ඒවට වියදම් කරන්නත් අවස්ථාව දැන් උදා වෙනවා. ඒ නිසා ඔබ ඒ වගේ වැඩවලට යෙදෙන වෙලාව. ඉතින් බොහෝ වෙලාවට ශරීරයේ උෂ්ණත්වය අධික වෙන නිසා ඇති වෙන අසනීප වලින් පරිස්සම් වෙන්න. ඒ වගේම ඔබ මීන ලග්න හිමියන්ට කුජගේ මහදසාව ලබලා තියෙනවා නම් සිකුරුගේ මහදසාව ලබලා තියෙනවා නම් බුධගේ මහදසාව ලබලා තියෙනවා නම් ගුරුගේ මහදසාව සහ ඔය දසාවල සිකුරුගේ ගුරුගේ අතුරුසා යනවා නම් මං කියන විදිහට නම් හොස්ටල් එක බ්‍රහස්පතිගේ වෙලා රූම් එක සිකුරුගේ වුණොත් අති විශිෂ්ට කාල පරිච්ඡේදයක්. ඒක ඔබ දන්නේ නැහැ. ඔබ දැනගන්න නම් ඔබේ ජන්ම සටහන පරීක්ෂා කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේක අවබෝධ කරගෙන කටයුතු කරොත් මීන ලග්න හිමියන්ට පණිවිඩයක් දෙනවා. මම මොකද්ද පණිවිඩේ? රාශි 12ට ලග්න 12ට මේ පොදුවේ මේක දෙන්නේ. මොකද්ද පොදුවේ දෙන්නේ? මෙන්න මේක. ඔබ අපේ මේ ඇස්ට්‍රොලයින් TV මේකට අහුම්කම් දෙනවා නම් මේක ෆලෝ කරනවා නම් මට හැමෝම කියනවා අපි බොහෝ channel බලනවා මේ YouTube එකේ. නමුත් අපි ඔබ තුමාව තෝරගත්තේ යම්කිසි හේතුවක් නිසා. එතකොට මම කියන්නේ නෑ අනිත් අයට අසාධාරණයක් වෙන්න මම කතා කරන්නේ නෑ. හැබැයි මම කියන්නේ ඇයි මට එහෙම මිනිස්සු කියන්නේ? ඔබතුමා මිත්‍යාවෙන් තොර වෙලා ඉන්නවා. ඔබතුමා මිත්‍යා මත සමාජගත කරන්නේ නැති පුද්ගලයෙක් කියලා අපි 100% දැන් විශ්වාස කරනවා. ඒ නිසා ඔබතුමා බුද්ධ වචනයට අනුගත වෙලා ඔබතුමා මේ සමාජගත කරන්නේ සබාදහම දෙන පණිවිඩයක් පමණයි. අන්න ඒක තමයි ඔබතුමා අපි අගය කරන්නේ කියන වචනේ මට මගේ සේවාදායකයෝ මට කියනවා. මෙන්න මේක තමයි වටින්නේ. මම හැමෝටම කියනවා අපිට අවශ්‍ය වෙන්නේ බමුණු මත පස්සේ අඹාගෙන යාම නොව බුද්ධ වචනයට අනුගත වෙලා මේ සබාදහම දීලා තියෙන පණිවිඩය හරියට අවබෝධ කරගෙන සම්මා දිට්ඨි තැනට සූසු නුවණින් සම්මා ආජීව හොඳ ඇවුතුම් පැවතුම් සහිතව සම්මා සති හොඳ සිහියෙන් සතිමත් භවෙන් එදිනෙදා වැඩ කටයුතු කරගන්න හොඳ තාත්තා කෙනෙක් අප්පච්චි කෙනෙක් වෙන්න හොඳ අම්මා කෙනෙක් වෙන්න හොඳ දරුවෙක් වෙන්න දෙමාපියන්ට කළගුණ සලකන දුවේ පුතෙක් වෙන්න වග බලා ගන්න. ඒ වගේම තමන්ගේ බිරිඳට හිතවත් ස්වාමි පුරුෂයෙක් වෙන්න තමන්ගේ ස්වාමියාට ආදරණීය දයාබරිත බිරිඳක් බවට පත් වෙන්න. ප්‍රඥාව පහළ කරගන්න මේ මාර්තු මාසයේ වාසනාව භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Welcome to Astroline TV. Astrology for Life.